ආයිබෝවන්. ඔයාලා දන්නවා හැමදාමත් වගේ ඔයාලට අපෙන් යම් කිසි පණිවිඩයක් ලැබෙනවා ඔබ බලන වීඩියෝ අනුව. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔබ දැනටමත් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නම් දෙමව්පියෙක් නම් ඔබ දන්නවා ඔබේ මේන් අරමුණ වෙන්නේ ඔබේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඔවුන්ට උසස් අධ්‍යාපනය හොඳටම දෙන එක. ඉතින් මේ උසස් අධ්‍යාපනය දෙනකොට අද කැම්පස් යනවා නම් ළමෙක් ඔහුගේ අවුරුදු 4 නැත්නම් ඒ කාල සීමාව ඉවර වෙනකොට වියදම කොච්චරද දන්නවද? සාමාන්‍යයෙන් ලෝකේ තියෙන හොඳම යුනිවර්සිටිස් වල පටන් ගන්නෙම $50,000න් වඩා උඩින්. ඒතකොට හිතන්න අද වෙනකොට ලංකාවේ කැම්පස් එකක් වුණත් ප්‍රයිවට් නම් මම කතා කරන්නේ ඔබ කතා කරන්නේ ප්‍රයිවට් පැත්තෙන් නම් දැනට කීයක් විදන් වෙනවද? එතකොට ඔබ හිතන්න ඔබේ ළමයා තාම පොඩි නම් ඒ ළමයාගේ වයස අවුරුදු 16 17 18 වෙනකොට මේ කියන වේදම කොච්චර දුරට යයිද? හැබැයි එදාට ඔබ සල්ලි හොයන්න කිව්වොත් මොකද වෙන්නේ? ඔබට තවදුරටත් ණයකාරයෙක් කියලා එහෙම නැත්නම් ඉඩකඩම් විකුණලා තමයි ගෙවන්න වෙන්නේ ළමයාගේ අධ්‍යාපනයට යන මුදල. අන්න ඒ නිසා තමයි ඔබට අවශ්‍ය වෙන්නේ ළමයා ලොකු වෙනවා වගේම ඒ අරමුණ යනවා වගේම ඔබ මන්ත්ලි තමන්ගේ සැලරි එකෙන් පොඩි මුදලක් ෂෙයා මාකට් එකේ දාන්න ඕනේ. ඇයි හේතුව? අනිත් ආයෝජන මාර්ග වලින් එපමණ මුදලක් වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා නම් ලෝකේ තියෙන හොඳම කම්පැනි 500 අපි කියන S&P 500 කියලා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා ඔබේ වියදම අනිවාර්යයෙන්ම ඔබ තමන්ගේ ළමයා වෙනුවෙන් වෙන් කළ යුතුමයි. ඇත්තට මේක වියදමක් නෙමෙයි ඒක ආයෝජනයක්. මොකද ඔහු එතන යනවා කියලා කියන්නේ ඔහු යනවා කියන්නේ ඔබ දන්නවා ඔවුන්ගේ අනාගත සුරක්ෂිතයි කියන එක. ඉතින් දෙමාපිය හැටියට ඔබේ අරමුණ මේ අනාගතයේ සුරක්ෂිත ළමයෙක් බිහි කරන එක නම් ඔබේ ඩ්‍රීම් එක ඒක නම් ඔබ කරන්න ඕනේ අද සිට ඔබ ගන්න හැම අඩියකින්ම ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය වෙනුවෙන් S&P 500 එකට සල්ලි දාන්න. ඇයි? එතකොට ඒක මාකට් එක වැඩි වීමත් එක්ක අගේ වැඩි වෙනවා. සමහර වෙලාවට ඔබ බලාපොරොත්තු වෙන ගානට වඩා ඩබල් ට්‍රිපල් වෙන්නත් පුළුවන්. මොකද පෞගිය අවුරුදු 10 15 ගත්තාම 100ට 500ක් 600ක් වැඩි වෙලා ඉවරයි S&P 500 කියන එක. ඔබ දැන් Google ගිහින් බලන්න. මම මේ කියන දේ ඔබ මා කියන නිසා ගත යුතු නැහැ. ඒ නිසා ඔබට ඔබේ දරුවා සමග වැඩෙන අරමුදලක් පිටවන්න. එතකොට ඔබ ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් ඔබ ලංකාවේ පිටට ආවේ සමහර වෙලාවට ළමයාගේ අධ්‍යාපනය නිසා වෙන්න පුළුවන්. ඒතර අද ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ඇමරිකාවේ වගේ යුනිවර්සිටිස් ගත්තාම ලෝකේ හයි ක්ලාස් නැත්නම් මැලේසියා, එහෙම නැත්නම් ඩුබායි, ඒතකොට නැත්නම් ලංකාවේ වුණත් යුනිවර්සිටිස් ගත්තාම සෑහෙන මුදලක් අයින් කරන්න ඕනේ. ඔවුන්ගේ අවුරුදු 3 4 ඒ ඩිග්‍රී කම්ප්ලීට් කරන කාල සීමාව දක්වා. ඉතින් ඔබ කැමති නම් ඔබේ ළමයා හොඳම තැන තියන්න. ඔහු හොඳ බුද්ධිමත් අනාගත ළමයෙක් නම් ඔබට අවශ්‍යයි හොඳම දේ ඔවුන්ට දෙන්න. ඉතින් ඒ නිසා තමයි ඔබට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන ප්ලෑන් එකක්. මේකේ වටිනාකම තමයි ඩවුන්සයිඩ් ප්‍රොටෙක්ටර්. ඒ කියන්නේ ඔබේ ළමයාත් එක්ක වැඩෙන මේ ෆන්ඩ් එක බැරි වෙලාවත් මාකට් එක ක්‍රෑෂ් වුණොත් ඔබට බයක් තියෙනවා නම් ෂෙයා මාකට් වැටෙනවා ඒ නිසා මේක හරි අමාරු වැඩක් මට බැරි වෙලාවත් ලොස් වෙන්න පුළුවන් හිතුවොත් එහෙම මෙන්න මේක තමයි ඔබට අයිඩියල්ම ප්ලෑන් එක. නැත්නම් ඔබට හොඳම ප්ලෑන් එක. මොකද හේතුව මේකේ තියෙනවා ඩවුන්සයිඩ් ප්‍රොටෙක්ටඩ් කියලා පොඩි සීමාවක්. ඒ කියන්නේ මාකට් එක ක්‍රෑෂ් වුණත් ඔබට පොරොන්දු වෙන මුදල අනිවාර්යයෙන්ම හම්බෙනවා. ඒ නිසා ඔබ දන්නවා මට අවශ්‍ය මෙතර ප්‍රමාණයක් මම ඒකට තමයි දායන්නේ. බැරි වෙලාවත් මාකට් එක වැටුනොත් එහෙම ඔබට හානියක් වෙන්නේ නැහැ. නිශ්චිත මුදල ඔබට හම්බ වෙනවා. හැබැයි අපි හිතමු බැරි වෙලාවත් මේක ඉන්ක්‍රීස් වුණා කියලා. අපි හිතමු ඔබට වඩා ඔබ හිතනට වඩා ගණක් ගියා කියලා. ඒ සියලු මුදල් ඔබේ. ඉතින් ඒ නිසා තමයි ඔබට වැදගත් වෙන්නේ මෙන්න මේ කියන. ඒ කියන්නේ පහළ වැටීමේ සීමාවට වඩා මාකට් එක ගියොත් බය වෙන්න එපා. ඔබේ මුදල් සුරක්ෂිතයි. ඊට වඩා උඩින් ගියොත් බලාපොරොත්තු වෙන ලක්ෂයක් නම් ලක්ෂ 2ක් වුණොත් එහෙම ඒ සියල්ල ඔබට. ඒතර ඔබට පුළුවන් ඔබේ අරමුදලින් ළමයාගේ අධ්‍යාපනය කරන ගමන් ඔබේ මහලු වයසට අවශ්‍ය ඒ රිටයර්මන්ට් ෆන්ඩ් එකත් ඒකෙන්ම කළ හැකියි. අන්න ඒ නිසායි වැදගත් වෙන්නේ S&P 500 සේවිං ප්ලෑන් එක. ඔබ වෙනුවෙන් තැන්පතුවක් බිල්ඩ් අප් කරන්න. ඔබ වෙනුවෙන් මේ කතා කරන මාකට් එක තුල ලෝකේ තියෙන හොඳම කම්පැනිස් නැත්නම් මැක්ඩොනල්ඩ්, පෙප්සි නැත්නම් අපි කතා කරන ටෙස්ලා වගේ ආයතන වල growth එකත් එක්ක ඔබ වැඩ කරන කෙනෙක් නම් ඔබට ට්‍රේඩින් කරන්න වෙලාවක් නැත්නම් ඔබට chart analysis කරන්න බැරි නම් ඔබ personal finance පැත්තෙන් ගත්තාම ඔබට හිතනවා නම් මට අමතර කාලයක් නැහැ කියලා මේ ප්ලෑන් එක තුල ඔබට කිසිම කරදරයක් නැතුව
ඒ මාකට් ග්‍රෝත් එක අල්ලන්න හොඳම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකේ කොහේ හිටියත් ඔබට හැකියාව තියෙනවා පුංචි මුදලින් පටන් අරගෙන ඉතා විශාල මුදලක් බිල්ඩ් අප් කිරීමේ හැකියාව මේ S&P 500 ඉන්ඩෙක්ස් එක තුල ඔබට කළ හැකියි. ඔබ නිකන් ගිහින් බලන්න නිව්යෝර්ක් ෂෙයා මාකට් එකේ තියෙන හොඳම කම්පැනි 500 මේක ඇතුලේ තියෙනවා. එතකොට මේකේ growth එක ඔබට පහුගිය අවුරුදු 25 නැත්නම් 10 12 අරන් බලන්න හොඳටම පේනවා. එතකොට මම කතා කරන දේවල් ටික ඔබ ඇනලයිස් කරලා බලලා ඔබේ ප්ලෑන් එක අනුව ඔබේ ෆියුචර් ප්ලෑන් එක අනුව හදාගන්න පුළුවන් මේකේ ඔබ කළ යුත්තේ මොකක්ද කියන එක. ඒතර අපි කරන්නේ ඇත්තටම අපේ සේවාව තමයි ඔබව මෙතනට කනෙක්ට් කරලා දෙන එක. ඒතර අපිට එක්ක කතා කරලා එන්න අපිත් එක්ක Zoom එකට අපිත් එක්ක කතා කරන්න අපි අනිවාර්යයෙන්ම ඔබට මේකේ තියෙන ප්ලස් ඇන්ඩ් මයිනස් ටික කියලා දෙනවා. මේක අපිට විය හැකි අයහපත් දේ මොකද්ද? යහපත් දේ මොකද්ද? අයහපත් දේ මේකෙන් අඩු වෙනවා නම් යහපත් දේ වැඩි වෙනවා නම් ඔබට තියෙන්නේ මේ මාර්ගය හොඳින් ගමන් කරන්න. ඔබ කොහොමත් හම්බ කරන කෙනෙක් නම් ඔබ කොහොමත් දරුවෝ සමග අනාගතය බලන කෙනෙක් නම් මේ ප්ලෑන් එක තුල ඔබේ අරමුණට යන්න ඉතාමත්ම හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් subscribe කරන්න අපේ channel එකට. ඒ වගේම ඔබට පුළුවන් immediately අපිව contact කරලා ඕනම අවස්ථාවක ඔබ ඉන්න තැන ඉඳන් ප්‍රශ්නයක් නැහැ online contact කරන්න. ඔබට කිසිම ගාස්තුවක් අය නොකර අපි මේ සියල්ල නොමිලේ පැහැදිලි කරලා දෙනවා. ඉතින් එහාට මේ plan එක කරන්න ඕනේ කීයක්ද? කොච්චර කාලයකටද? මොකක්ද ඔබේ අරමුණ කියන එක ඔබට හදා ගන්න පුළුවන්. ඔබට හෙට දවස ඉතාමත්ම ජයග්‍රහී දවසක් වගේ ප්‍රාර්ථනා කරනවා.